අපි ඩිරෙක්ට් ඉෂුව එකේ ඉෂුස් වර්ගයක් තිබුණා. ඒ ටික පොඩ්ඩක් හදපු විදිය බලමු. ෆාමසි එකට ගිහිල්ලා ඩිස්බර්ස්මන්ට් වල ඩිරෙක්ට් ඉෂුව කියලා දෙනවා. ඒ කියන්නේ රික්වෙස්ට් එකක් නැතුව කෙලින්ම අපිට ඉෂුව කරන්න පුළුවන්. ඒකට ගියාම මෙන්න මේකේ මේ ඉෂුව එකක් තිබුණා. අපි මොකුත් අයිටම් එකක් ඇඩ් කරන්නේ නැතුව මෙතනට මේ ටික ෆිල් කරාම ෆිල් කරාම සෙටල් වෙන එකක්. නිකම් මේක දැන් එහෙම නැහැ please add bill items කියලා එනවා. එතකොට ඒක හදලා දෙන ඊට අමතරව පොඩි දෙයක් මට මේක කියන්න ඕන. දැන් bill print එක එකින් එකට වෙනස් වෙන්න පුළුවන් හින්දා අපි fully customize කරන්න හදලා දෙන එකපාරක් ඒකේ settings හදන්න ඕන. මම settings හදන්න හැටි පෙන්නන්න අපේ team එකෙන් කරයි. දැන් මම එකක් issue කරලා ඉන්නම් සාට් 20ක් issue කරමු. ඊට පස්සේ amoxicillin 500 capsule 30ක් issue කරමු. ඊට පස්සේ අපි ගිහිල්ලා මේක issue කරනවා. එතකොට main pharmacy එකෙන් OPD pharmacy එකට issue කරායින් පස්සේ දැන් මෙතන bill කීපයක් මේයි. ඒ මොකද අපි setting එක හදලා නැති හින්දා. එතකොට අපි setting එක හදන්නේ මෙන්න මේ bill අපිට ඕන විදිහකට හදා ගන්න පුළුවන්. CSS වෙනස් කරලා ඒක කොහොමද කරන්නේ කියලා මම පෙන්නන්නම්. මම මේකෙම duplicate tab එකක් හදා ගන්න. මොකද ආපහු bill ගහන්න ඕනේ නැති වෙන්න ඕන හින්දා manage institutions වලට යනවා. ගිහිල්ලා applications options කියලා තියෙනවා. ඒකේ තියෙනවා pharmacy transfer issue receipt pharmacy transfer issue කියන එකක් පොඩ්ඩක් එකකින් search කරලා බලමු. pharmacy transfer issue කියන එකකින් search කරොත් ඒකේ තියෙනවා pharmacy transfer issue bill is post header paper. ඒක නෙමෙයි අපි දැන් post print එකක් නෙමෙයි ඒක පොඩ්ඩක් අයින් කරනවා. දැන් අයින් කරලා ඒ වෙනකොට pharmacy transfer issue bill is a template yes කියලා තියෙන්නේ. ඒක එහෙම තියෙනවා. දැන් ගිහිල්ලා refresh කරලා බලමු. එතකොට අර අනවශ්‍ය එක අයින් වෙනවා. මෙන්න මේක තමයි තියෙන්නේ. දැන් අපිට මේක මේ post එකට නැතුව අපිට මේක A4 වලට හදාන්න නම් තියෙන්නේ. ඒකත් කිසි අමාරුවක් නැහැ. මේකේ තියෙනවා මේ pharmacy transfer issue receipt CSS එක. මෙන්න මේ CSS එකෙන් තමයි හදලා තියෙන්නේ. මේ CSS එකට ගිහිල්ලා මේක නිකන් copy paste කරලා chat GPT ට දුන්නත් A4 වලට හදන්න කියලා එයා A4 වලට හදනවා. මේ එතකොට මේකේ contain එකේ size එක ඒවා අර නිකන් සාමාන්‍ය CSS. එතකොට අපිට ලේසියෙන්ම අපිට කිව්වොත් ඒක හදලා දෙන්න පුළුවන් paper size එක. එතකොට paper size එකයි ඇත්තටම තියෙන්න ඕන ඒක. එතකොට මේ issue එක හදලා ඉවරයි.